අපි මේ නෑදෑයවට අපි මේ බණ කියන්න යනවාද උන්දලාට? කොහිලා හොද්දක් හදන් වරේ. කොස්සට ටිකක් උයාගෙන එන්න. එච්චරයි කියන්නේ. තේරෙනවද? අපි මේ ලෙවල් එක දන්නවා. මොකද අපි අපේ ලෙවල් එකට එතකොට ඉන්නේ ඒගොල්ලන්ගේ ලෙවල් එකටමයි. එතකොට ගැටුම් අවමයි. පිළිකා සම්බන්ධ පරීක්ෂණයක් කරනවා මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන්ගේ සේවය කරනවා. එතකොට ඒකෙදි මට දැන් මම ප්‍රී ක්ලිනිකල් ට්‍රයල්ස් කරනකොට මම දැන් සතුත් එක්ක වැඩ කරන්න වෙනවා. දැන් මීට අවුරුදු 4කට කලින් පටන් අරන් තිබ්බේ නැහැ. නමුත් ඒක දැන් මේක මගේ ආචාර්ය උපාධියේ අන්තිම මේක මම දැන් ඒක කරගෙන යනවා කොහොමද ඒක නවත්තන්න නැතුව දැන් මීට අවුරුදු 10කට කලින් තමයි ඒක හොයාගත්තේ. ඉතින් එතකොට දැන් ඒක ඇත්තටම පළවෙනි මේක පටන් ගත්ත පළවෙනි ස්ටේජ් එක toxicity studies. හැබැයි දැන් එහෙම කරනකොට දැන් කලින් මම හිතේ විතරනේ තිබ්බේ දැන් කරලා තිබ්බේ නැහැනේ. කරනකොට දැන් මගේ ස්ටුඩන්ට්ස්ලා ඒ වැඩ කරනවා. ඒතර සත්තුන් අන්තිමට මරන්න වෙනවනේ. ඒ ළමයි ඇවිල්ලා මට දැන් කියනවා ඉතින් දැන් මේ සත්තු මෙහෙමයි මෙහෙම මැඩම් කරන්න බෑ මෙහෙම කියන්නේ ළමයි ඇවිල්ලා මට කියනවා. සත්තු මරන්න බෑ කියලා. ඒ කියන්නේ සත්තු මරන්න කියලා සත්තු අන්තිමට අර කියන්නේ ඒගොල්ලන්ගේ අර ටිෂුස් අපි ඔක්කොම toxicity studies වලට යවන්න ඕනේනේ. ඔව්. එතකොට ඒගොල්ලන් ඉතනයිස් කරලා ඒ විදිහට ඒ ප්‍රොසීඩියර් එක කරන්න ඕනේ ගයිඩ්ලයින්ස් වලට අනුව. ඔව්. එතකොට දැන් ඒගොල්ලෝගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක සමහර ළමයින්ගේ ඒකේ සංස්කෘතික ප්‍රශ්නයක්. ලංකාව එහෙම ලංකාවේ මිනිස්සු බුද්ධිමත් නැහැ. බුද්ධිමත් නැති එකට උත්තර තමයි ලංකාවේ රිලව් ටික. ලංකාවේ මොනරු මේ ගහණයක්වත් ලංකාවේ ඉන්න කිසිම කෙනෙකුට පාලනය කරගන්න බෑ. පැහැදිලිනේ? ඒක මම දකින්නේ හරි දුර්වල සංස්කෘතියක්, දුර්වල ආගමක ලක්ෂණ හැටියට. දැන් අපි දියුණු රටක ගත්තාම මේගොල්ලෝ ලස්සනට මේවා මේන්ටේන් කරන්න ඕනේ. මේ කැංගරු වැඩි නම් මැරුවා. පැහැදිලිද? ඒක තමයි අපට තේරෙන පද්ධතිය. අපට තේරෙන පද්ධතියක් තියෙනවනේ මේ රටේ තියෙන එක නෙමෙයි. එතකොට ඒගොල්ලෝ ඒක ලස්සනට මේන්ටේන් කරන් යනවා. ඉතින් මට ඒකේ වෙනසක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මරන්න කියන එක නෙමෙයි. මේ බැලන්ස් එක තියාගන්න ඕන. නැත්තම් මේ සම්පූර්ණ පද්ධතිය අවුල් වෙලා යනවා. දැන් අපිට රිසර්ච් එකක් කරන්න ඕන නම් අපි ඒක කරන්න ඕන. ඒතර පව් සිද්ධ වෙයි, අර කැමරේයි, මේ කැමරේ. ඉතින් ඔය ඔක්කොම මරණ වලට වඩා බත් කනකොට කොච්චර මරනවද පළඟැටි. නෝ බොරු ඔක්කොම. මේවා අර හදපු ආගමික මොඩල්. හාල් මැස්සෝ කීයක් කනවද දවසකට? يعني ඒ ආනේ මේ මීයා මරන්න පව් කියලා මීයා 5ක විතර හාල් මැස්සෝ කනවා. දැන් මේ බොරුව තේරෙනවද? අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරන්න වෙනවා. ඒක අපි තු සතා මැරුණා කියලා අපි ඊට වඩා හොඳක් කළා නම් හරිනේ. ඔව් ඒ පර්පස් එකනේ තියෙන්නේ. අන්න ඒකයි බුද්ධ ආගමේ කතාව වෙන්නේ. මේ බුද්ධ ආගමේ කතා කරන්නේ මේ පළ ගැටියෝ මර ඒව නෙමෙයි. එතනින් පස්සේ මොකද්ද වෙන්නේ? එතනින් පස්සේ ඊට වඩා ආලෝකයේ උදා වෙනවා නම් ඒ කියන්නේ මගේ අරමුණ තියෙන්නේ කොහමරි ඒ පිළිකාවට දැන් ලංකාවේ තාම يعني අලුත් ඩ්‍රග් එකක් මේව කළා නැහැ. ඩ්‍රග් එක ඩෙවලොප් කළා නැහැ. ඒ කියන්නේ එක්ක පිටරට කරපු එකක් ආපහු මේ ට්‍රයල්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ප්ලාන්ට් එකකින් හරි මොකක් හරි අයිසොලේට් කරපු කම්පවුන්ඩ් එකක් අරගෙන ඩ්‍රග් ඩෙවලොප්මන්ට් ලෙවල් එකට ගිහිල්ලා නැහැ තා මේ වෙනකම්. මොකද ඒකට දැන් ඔය වගේ මැදදී පොලිසි ඩෙවලොප් වෙලා නැහැ. ඒ අර කරන්න බෑ ඒවා. ඉතින් දැන් මම ඒකට පොඩක් ලේසි නෑ. දැන් අවුරුදු දැන් මම කියන්නේ කරන්න බෑ කියලා කියනවා අපි කරන්න ඕන. ඇයි අපි බෑ කියලා අර අනිත් මිනිස්සුන් කොටනම වැටිලා ඉන්නේ? ඒක තමයි සර්. ඇයි අපි උත්සාහ කරන්නේ නැත්තේ? මම ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ මතේ තමයි. සාමාන්‍යයෙන් මම වැඩ කරන්න ගියාම ඒක මගේ ටාගට් එකක් තියෙනවා. ඒක කොහොම හරි කාලය ගියට මම කරනවා. ඔව්. සමහර වෙලාවට දැන් මට හිතෙනවා දැන් අපි අපේ වටේ ඉන්න අය, වටේ ඉන්න අය, පවුලේ ඉන්න අය සමහර වෙලාවට දැන් දැන් අපි හිතමුකෝ දැන් මම දැන් ඉන්න තත්ත්වයෙන් මම සැටිස්ෆයි වෙලා දැන් මොකක් කරේ ඔබ වහන්සේ කිව්වා වගේ අර නාගදීපේ ගිහිල්ලා අයිස්ක්‍රීම් කාලා ඒක ඕකේ මට. හැබැයි දැන් මගේ වටේ ඉන්න අයට ඒක කොච්චර තේරුම් කරත් ඒක ඕකේ. මේමයි වටේ ඉන්න උන්ට තේරුම් කරන්න යන්නේ නැහැ. ඒ ලෙඩේ හැදුනොත් එහෙම තමුන්ටත් ඒගොල්ලන්ගේ ලෙඩේ බෝ වෙනවා. වටේ ඉන්න කට්ටියට ඕන එකක් කියා ගන්න කියලා මැද ඉන්න මම ජොලියේ ඉන්නවා. ඒක තේරුණාද? කිලෝකේ කිසිම දවසක අර ධම්පදයේ තියෙන පෝරාණ මේතං අතුල නේතං අජ්ජතනාමිව. බුදුහාඳුරෝ කියනවා අතුල ලෝකෙ ඉස්සර ඉඳලා පැවතෙන ධර්මයක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ.
නින්දන්ති තුන්නි මාසීනං නින්දන්ති බහුබානිනං. කවුරු හරි වැඩියෙන් කතා කළොත් ඌට මිනිස්සු බයිනවා. කතා අඩුවෙන් කතා කළොත් ඌටත් බයිනවා. මිත්තබානම් හි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ. කතා නොකර හිටියොත් ඌටත් බනිනවා. ඒ නිසා ලෝකේ නින්දා නොලබන කෙනෙක් නැහැ. ඒක තේරෙනවද? ඒ නිසා අපිට කාගෙන්වත් හොඳ අහන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ ඕක දැන් මට දැන් මම හිතනවා මම වැඩ කරන තැන හෝ වෙන පිට මිනිසුත් එක්ක වැඩ කරනකොට මට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ කියන්නේ ඒගොල්ලෝ ඕකේ මම ඇත්තටම ඒක මධ්‍යස්ථ විදිහට කරගෙන යනවා. දැන් සමහර ලාවට දැන් අපි පවුලයත් එක්ක වැඩ කරනකොට පවුලයත් එක්ක රිසර්ච් කරන්න යන්න එපා රොටි තම්බලා ඒව කරාට කමක් නැහැ. අන්න එතන තමයි වරද්ද ගන්න. නෑ ස්වාමීන් වහන්සේ රිසර්ච් එක ගැන නෙමෙයි මම කියන්නේ වෙන දේවල් කියලා හිතන්නකො මොනවා හරි. දැන් ඔය පවුලයත් එක්ක අරව කතා කරන්නේ ඒව දැන් අපි මේ නෑදෑයවට අපි මේ බණ කියන්න යනවාද උන්දලාට කොහිලා හොද්දක් හදන් වරේ කොස්සට ටිකක් උයාගෙන එන්න එච්චරයි කියන්නේ තේරෙනවද අපි මේ ලෙවල් එක දන්නවා මොකද අපි අපේ ලෙවල් එකට එතකොට ඉන්නේ ඒගොල්ලන්ගේ ලෙවල් එකට බහිනවා එතකොට ගැටුම් අවමයි නැත්තම් කොහිලා හොද්ද ගහන්නේ ඔළුවේ දිත්වයයි ත්‍රිත්වයයි මේ පරමාර්ථ ධර්මයයි ඊට පස්සේ මායාවයි කිව්ව ගමන් හොද්දෙන් කෙලලා යන්නේ තට්ටේ පැලෙන්න. මං ඒ නිලේ හරියට අල්ලලා තියෙන්නේ. මං ඒ කිසිම දෙයක් කියන්නේ නැහැ. මං ඒගොල්ලන්ට ඒ ටික කිව්ව එච්චරයි. දැන් පැහැදිලි දෙන්න විදිය. ඒතර දැන් ඕගොල්ලෝ මේ බණ ඇහුවාම අර මේ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකේ කතෝලිකුණාම පාප්ට වඩා කතෝලිකයි කියලා. ඒක අහලා තියෙන්නේ. අන්න ඒක කරන්නේ. ඕගොල්ලෝ මේක අහලා මටත් වඩා ඕගොල්ලෝ මේක දන්නවා වගේ ඉන්න පටන් ගන්නවා. එතකොට මේක නෑදෑයන්ට කියනවා. ගෙව කාටවත් නොකිය ඒගොල්ලොත් එක්ක කරන ටික කරලා ඔයාගේ ටික ඔයා කරගත්තා නම් හරි. කියන අපි හරියට මේක බෙදා ගන්න ඕන. මොකද ඒගොල්ලෝ ඉන්නේ සංස්කෘතික සීමාවක. අපි ඒ සීමාව ඒගොල්ලොත් එක්ක හිටිය අපේ ලයිෆ් එක අපි වෙනම එන්ජොයි කරනවා. වෙනම විදියක් සමහරවල් ස්වාමීන් වහන්සේ සංස්කෘතික රාමුව ඇතුලේ දැන් ගොඩක් වෙලාවට නෑ දෑයෝ අනම්මනම් දැන් මත ගොඩාක් එනවනේ එකට විශේෂ ලංකාව වගේ රටක මතක නැතිව වගේ ඉන්න මම නම් ඉන්නේ එහෙම ඔක්කොටම අද දැක්කා වගේ කතා කරලා ඉවරයි පැහැදිලිද මේවා ඔළුවේ දාගෙන ලොකු අම්මගේ ලොකු තාත්තගේ නැන්ද අම්මගේ බාප්පගේ පුතා මතක තියාගනින්ද මට නම් මම මතක තියාගන්නේ ඇවිල්ලා උන්ටම නෑකම කියලා යවුවහම මම ඩිලීට් කරලා දානවා. හරි ලේසි ජීවත් වෙන්න. නැත්තම් මතක තියාගන්න එපා. යාරයක් වගේ ඔක දිගට. අනික අපිට හරියට නෑ දෑයෝයි. ලෝකේ දන්න කියන ප්‍රසිද්ධ අයට හරියට නෑ දෑයෝ. ඒක දන්නෝනේ. ජයග්‍රහණයට පියවරු 1000. ඒ නිසා මම කවුරුවත් මතක තියාගන්නේ නෑ. ඇවිල්ලා ඇත්තද කියලා අහලා එන යන්න කියලා කියනවා. ඒ විදිය ලේසි. මම මේ අත්දැකීමෙන් දැන් තේරුම් අරන් ඉන්නේ මිනිස්සු ආශ්‍රය කරන විදිය. කාට් එක්කවත් ඕනවට වඩා ඇඟැලුම් නැහැ. වැඩි යාලුකමුත් නැහැ උන් නැහනේ. ගානට ඉන්නේ. එතකොට හැමදාම ඉන්නව තරහ වෙන්නෙත් නැහැ යාළු වෙන්නෙත් නැහැ. හරි ලේසි මේ අපිට ජීවත් වෙන්න අවුරුදු 70ක් 80ක් යන්න එපා 60ක් 70ක්. එතකොට අපි අවුරුදු 20 30 ටට්ටක් ගාලා ලේසි ක්‍රම ටික අල්ල ගන්න ඕන. නැත්තම් අඬින්න වෙනවා 60ක් විතර. අඬලා 60ක් 70ක් අඬලා ඉවරනකොට අවුරුදු 5යි ජීවත් වෙන්න තියෙන්නේ. මං කියන එක තේරෙනවද? අපි මුලදීම ඉස්සෙල්ලාම මේකේ ලේසියෙන් යන්න පුළුවන් ට්‍රැක්ස් ටික හොයලා ඒකට හරි දාලා ඒක යනවා. මේ ජීවිතය වෙනස් හරි. දකින්න විදිය, ඒකත් එක්ක ඉන්න විදිය මම කියන්නේ හැම මොහොතක්ම තෘප්තිමත් වෙන්න ඕන කියලා. දිව්‍යමය වෙන්න ඕන. තේරෙනවද කියන එක? දුකින්, අසහනෙන්, කඳුල් පිටින් ඉන්න බෑ සතුටින් ඉන්න ඕන. නැත්තම් අපේ මේ ජීවිතය අවාසනාවන්ත. ඒකට අපි ප්‍රෝග්‍රෑම් එක හදන්න ඕන. පැහැදිලි? අර කරන වැඩේ හරියට කවුරු බැන්නත් කරන්න ඕන. බොහෝ දෙනෙකුට හොඳක් වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපේ ඉන්ටෙන්ෂන් එක තමයි අන්තිමට වැදගත් අපි හිතන විදිය. අරයා කියන විදිය නෙමෙයි අපිට වැදගත් නැහැ. එයා කියන විදිය වැදගත් නැහැ. අපි වැදගත් අපි හිතන විදිය. අපිට දැනෙන විදිය ඒක. අපි කරන්නේ අපේ හදවත විශ්වාස කළා මිසක් අරයා මෙයා දෙන උපදෙස් විශ්වාස කරන්න යන්නේ නැහැ. පැහැදිලි? එතකොට හරි ලේසි ජීවිතය.